දවසක් වේවා මගේ යාළුවනේ. කතාවට යන්න කලින් අපේ channel එක subscribe කරලා කතාවට like එකක් දාන්න. ඔන්න එකමත් එක ගමක පුංචි පවුලක් තිබ්බා. ඒ පවුලේ ඉන්නේ සඳුන් කියලා පුංචි දරුවෙකුයි, සඳුන්ගේ අම්මා කමලයි, සඳුන්ගේ අත්තම්මයි. ඔන්න ඉතින් හනිහනිකට කමලා පොළට යන්න සරසනවා. අනේ අම්මේ මාවත් එක්කයි යන්නකෝ. අනේ අද විතරයි අම්මේ. අනේ පුතේ කියන දේ අහන්නකෝ. ඔයා ආත්තම්මත් එක්ක ගෙදර ගලලා ඉන්න. අම්මා ඉක්මනට එන්න. අත්තම්මත් එක්ක ඉන්න මට නම් බෑ. අනේ මාවත් එක්කයි යන්නකෝ අම්මේ. අනේ ආත්තම්මා ගෙදර තනියම. ඔයා ගෙදර ගලලා ඉන්න. ආත්තම්මා කවුනේ? අම්මත් එක්ක මං තරයි. අම්මා මාව එක්ක යන්නේ නෑනේ අම්මේ. අම්මා මට පොඩ්ඩක්වත් ආදරේ හැමදාම මාව දාලා යන්නේ. මං අම්මත් එක්ක තරයි. අය මං කතා කරන්නේ අම්මත් එක්ක. සඳුන් මොකද දරුවෝ ඔයා නන්නේ? අත්තම්මේ අම්මා මාව දාලා බොලට ගියා. හරි දරුවෝ දැන් ඔය හදන එක නවත්තන්නකෝ මයිමනික. අම්මා ඉක්මනට එයි. එන්නකෝ අපි දෙන්න සෙල්ලම් කරන්න යන්න දරුවෝ. අනේ මට බෑ අත්තම්මා සෙල්ලම් කරන්න. මං අම්මා එක්ක තරයි. හරි එහෙනම් අම්මා එනකන් ආත්තම්මා ලස්සන කතන්දරයක් කියලා දෙන්නම්. කොහෙන්දකෝ ළඟට? මරුනේ ආත්තම්මේ. අනේ කියලා දෙන්නකෝ මට. නේද? එක මත් එක්ක ලොකු කැලෑවක් තිබ්බා. ඒ කැලෑවේ එක ඉප්පෙකුයි හාවෙකුයි ජීවත් වෙනවා. වලස්රාල කෙනෙකුත් ඉන්නවා. කුරුළු යාළුවෙකුත් ඉන්නවා. ඉතින් මේ ඉප්පයි හාවයි දවසක් රේස් එකක් දුවන්න කතා කරගන්නවා. ඔන්න ඉතින් සඳුන්ගේ අත්තම්මා කතාව කියන්න පටන් ගන්නවා. අද නම් හරිම පාරු දවසක්. අතන අර නිදාගෙන ඉන්නේ බිලාලද මන්දා. යන්න ඕනේ පොඩ්ඩක් කතා කරන්න. ඉබිදාලේ මොකද කරන්නේ? මිනිමේ ඉතින් කොහමද ඉබිදාලේ? මොකද කියන්නේ? ඔට්ටුවක්වත් අපි අල්ලමුද? ඔට්ටුවක්? කියමුකෝ බලන්නේ නා. මොකද කියන්නේ? රේස් එකක් තියමුද අපි දෙන්න? මි මාව විහිළුවට තරන් නේද? මම්මකටද ඉබිදාලට විහිළු කරන්නේ? මම මේ ඇත්තටමයි කිව්වේ. හරි ඒකත් එහෙමද. එහෙනම් දුවමුකෝ. හැබැයි මට ඉස්සර වෙන්න දෙන්න ඕනේ. මොකද කියන්නේ හාමි වැඩේට කැමතිද? ඕන් තරම් ඉස්සර වෙන්නකෝ ඉබිදාලේ. ඔන්න ඉතින් මාත් එක්ක දුවලා නම් කවුරුත් දිනලා නැහැ මේ වෙනකම්. දිනනවට වැඩිය හාමි උත්සාහයයි වැදගත්. නේනම් මන් දුවනවා. හාමි හොර කරනවා එහෙම නෙවෙයි යෝන් හොදේ.
අනේ පිස්සුද ඉබිරාල? ඔන්න ඉතින් ඉබිරාලයි හාහාමි රේස් එක පටන් ගත්තා. හාහාමි ඊතලයක් වගේ දිව්වා. අනේ ඉතින් ඉබිරාල නම් හිමීට ඇවිතගෙන යනවා. අනේ ඉතින් මේ මොහොතේ ඉබ්බා මාත් එක්ක දුවලා දිනන්න පුළුවන්ද? ඉබිරාල ඕකට කියන්නේ දුවනවා කියලාද? එහෙනම් එන්න මං ගියා. මං එන්නේ මට එන්න පුළුවන් වේගෙන්. ඔහේ දුවන්ට මං එන්නම්. එන්න එපා ඔන්න ඔය කෝචෝක් විතරක් නම් මට දාගෙන. අර ඉබ්බනම් දැම්මෙන එකක් නෑ. දැන් නම් මට ටිකක් මහන්සිත් එක්ක. ඔය ඉබ්බ එනකොට හෙට වෙයි. මං එතකන් ටිකක් නිදා ගන්නවා. අන්න අර ඈතින් පේන ගා හොඳයි මට හොඳට නිදා ගන්න පුළුවන් ඔතන. අනේ අර පණ්ඩිත ඉබ්බ ආවනේ මාත් එක්ක රේස් දුවන්න. මම කවුද කියලා ඔය ඉබ්බ දන්නේ නෑ. මොනවා? හාහාමි නේද අර නිදාගෙන ඉන්නේ? කතා නොකර යන්න ඕනේ. මහන්සි තමයි. හැබැයි නවතින්න හොඳ නෑ. මම මේ රේස් එක කොහොම හරි දිනන්න ඕනේ. එතකොටවත් ඔය හා වගේ උඩඟුකම අඩු වෙයි. ඒකටත් වැඩිය අපේ විපරම්පරාවට කොච්චර ආඩම්බරයක්. මං හාවෙක් පැරද්දුවා කියලා. හාහාමිට ඔට්ටු අල්ලනවට හොඳ පාඩම. අද තමයි හොඳ පාඩමක් ඉගෙන ගන්න. ආවා මෙතන මාත් එක්ක රේස් දුවන. කම්මැලි හාවා. කවුද මේ කුරුළු හාමි මට පොඩ්ඩක් නිින්ද ගියා. මේ ඉබිරාලේම එනවා දැක්කේ නැද්ද? අපි දෙන්න මේ ඔට්ටුවක් ඇල්ලුවා රේස් එක්කට. මං එතකන් ටිකක් නිදාගත්තා. මොනවා කිව්වා? ඉබිරාල ගියා? අයියෝ මගේ දෙයියනේ. මං ඉවරයි. අයියෝ මං ඉවරයි. යන්තම් ඇති මම දිනුවා. දැන් නම් ටිකක් මහන්සි. නිදා ගන්න ඕනේ. හරිම මහන්සි. මොකද හාවෙක් එක්කනේ මේ පාර රේස් එකක් දීපු. ලේසි පහසු දෙයක් ඒක. අයියෝ ඉබිරාල නේදර නිදාගෙන ඉන්නේ. මං ඉවරයි. විලිලැච්චයි. මං කොහොමද දැන් ඉබ්බෙක්ට පැරුණා කියලා කියන්නේ? ඉබිරාල මට පොඩ්ඩක් නිින්ද ගියා නෙවෙයි. නැත්තම් ඉතින් මං හාහාමි ආවද? අදින් පස්සේ උන් ඔට්ටු අල්ලනවා එහෙම නෙවි. කුරුළු හාමි ඒ වැඩේ නම් කරන්න එපා. අයියෝ හැබැයිම ඉබිරාල කොහමද මේක දිනුවේ ඔයා? හාහාමි මටත් මහන්සි දැනුණා. හැබැයි මං උත්සාහය අතහැරියේ නෑ. ඔහේ වගේ කම්මැලි වුණෙත් නෑ. එහෙනම් හැමෝටම ඔට්ටු අල්ලපු හාහාමි ඉබිරාලට පෙරදුනා.
අදින් පස්සේ උන් ආහාමි ඉතිහාසගත වෙනවා. ඉබ්බෙක්ට පෙරදුනා කියලා. අයියා දෙයනේ ඔට්ටුවක් ඉඳා මට වෙච්ච ලැජ්ජා කහය නම් ඔට්ටු එපෝ දෙක්ක නේද දරුවෝ තමන් ගැන ලොකුවට හිතන් හිටපු හාවට වෙච්ච දේ. හරිම ලස්සනයි ආත්තම්මේ. මං ආත්තම්මට ගොඩාක් ආදරේ. ඒ වුණාට හාහාමි පව් නේද? මගේ හොඳ දරුවා වගේ දැන් නැගිටින්න. දැන් අම්මත් ළඟ එනවා ඇති. මං අම්මත් එක්ක තරම තරයි ආත්තම්මේ. මං නම් කතා කරන්නේ නෑ යාත් එක්ක. අම්මත් එක්ක තරහා වෙන්න හොඳ නෑ දරුවෝ. අම්මා ඔයාට ගොඩාක් ආදරේනේ. පුතේ සඳුන් ඔයා කොහෙද? අම්මා ඔයාට බූන්දි ගෙනාවා. හුරේ ආත්තම්මේ අන්න අම්මා ඇවිල්ලා. අන්න මට බූන්දි ගෙනල්ලා අම්මා. මං අම්මට ගොඩාක් ආදරේ. ඒකනේ මං කිව්වේ දරුවෝ ඔයාට අම්මා ගොඩාක් ආදරේ. යන්න ඉක්මනට අම්මා ළඟට යන්න. අම්මේ ආත්තම්ම මට ලස්සන කතන්දරයක් කියලා දුන්නා. ආත්තම්ම කතන්දරයක් කියලා දුන්නද පුතාට? එහෙනම් අම්මට වෙලාව කියලා දෙන්නකෝ. මං ආත්තම්මට ගොඩක් ආදරේ. අම්මට ගොඩක් ආදරේ. ආත්තම්මගේ කතාව අහලා සඳුන් හරිම සතුටුයි. දැක්ක නේද? කම්මැලි හාවට වෙච්ච දේ. ඔයාලා නම් කම්මැලි වෙන්න එපා. අද කතාව හොඳයි නම් ඔබේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න.